දන්නවද ලෝක බලවතුන්ගේ රහසිගත යක්ෂාවි 10 ගැන මුළු ලෝකෙම මේ වෙලාවේ හුස්ම හිර කරගෙන බලාගෙන ඉන්නේ මැද පෙරදිග අහස දිහා. කොටින්ම කියනවනම් ලෝකෙම ගිනි කන්දක් වෙලා ඉවරයි. ඉරානය, ඊශ්‍රායලය, රුසියාව, ඇමරිකාව තමන් ළඟ තියෙන බලගතුම අවිවල රතු බොත්තමට ඇඟිල්ල තියාගෙන ඉන්නේ. එක පාලකයෙක් වැරදි තීරණයක් ගත්තොත් මුළු ලෝකෙම විනාශ වෙන්න යන්නේ. විනාඩි කීපයක් විතරයි. රටවල් අතරේ කවුරු කලින්ම රතු බොත්තම ඔබයිද? ඇත්තටම ඊශ්‍රායලයේ සතු රහස් න්‍යෂ්ටික බෝම්බ තියෙනවද? නැත්නම් ඉරානයේ ඒ වෙන විටත් ඒවා හදාගෙන ඉවරද? නිකම්ම යුද්ධය දිහා බලාගෙන තෙල් පෝලිම් වල පිස්සු වගේ රින්ගන්නේ නැතුව අවබෝධයක් ඇතුව මේ ලෝකෙ වෙන දේවල් දිහා බලමු. මේ රටවල් හංගගෙන ඉන්න හිතා ගන්න බැරි තරම් විනාශකාරී මාරාන්තික අවිධාය ගැන තමයි අද වීඩියෝ එක. අංක 10 ඊශ්‍රායලයේ අයන් බීම්. ඊශ්‍රායලයේ සතු අලුත්ම රහස. මේක ලේසර් කිරණක්. මිසයිලයක් එද්දි ආලෝකයේ වේගයෙන් ගිහින් මේ මිසයිලය අහසදීම වාෂ්ප කරලා දාන්න මේ ලේසර් කිරණයට පුළුවන්. හැබැයි මේකෙන් බේරෙන්න කිසිම මිසයිලයකට බෑ. අංක 9 ඊශ්‍රායලයේ ජෙරිකෝ ට්‍රී. ඊශ්‍රායලයේ රහස් න්‍යෂ්ටික හදවත. ඉරානයේ ඕනම තැනකට න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කරන්න මේ මිසයිලයට පුළුවන්. ඊශ්‍රායලයේ ලෝකයට රහසක් විදිහට තමයි මේක තියාගෙන ඉන්නේ. අංක 8 ඉරානයේ ෆාටා 2. ශබ්දයේ වේගය වගේ 15 ගුණයක වේගයෙන් යන්න මේ මිසයිලයට පුළුවන්. ලෝකයේ ඕනෑම ආරක්ෂක පද්ධතියක් පරාජය කරලා ඊශ්‍රායලයේ හදවතටම වදින්න නිර්මාණය කරපු එකක්. මේක නතර කරන්න තාම කිසිම රටක තාක්ෂණයකට පුළුවන් කමක් නැහැලු. අංක 7 ඉරානයේ අන්ඩර්ග්‍රවුන්ඩ් සිටිස්. අවියකට වඩා භයානක මේ භූගත නගරවල ඉරානයේ දහස් ගණන් මිසයිල සංගවගෙන ඉන්න එක. එකවර මිසයිල 1000ක් අහසට විදින්න පුළුවන්. ඒක හරියට මිසයිල වැස්සක් වගේ. අංක 6 ඇමරිකාවේ B-61 මේක ඇමරිකාවේ ඊශ්‍රායලයට දෙන්න ලෑස්ති කරපු තෑග්ගක්. නිවැරදි ඉලක්කයට වදින න්‍යෂ්ටික බෝම්බයක්. පොළොව යට තියෙන ඉරාන බංකර් පවා අඩු කරලා දාන්න මේ න්‍යෂ්ටික බෝම්බෙට පුළුවන්. අංක 5 ඇමරිකාවේ මියුට්මෑන් 3. ඇමරිකාවේ ඉඳන් සැතපුම් 6000ක් ඈත තියෙන ඕනෑම රටක නගරයක් විනාඩි 30න් සිතියමකින් මකලා දාන්න මේ න්‍යෂ්ටික මිසයිලයට පුළුවන්. මේවා 100 ගාණක් ඇමරිකාව හංගගෙන ඉන්නවා. අංක 4 ඇමරිකාවේ සයිබර් ඇටැක්. වෙඩි උණ්ඩයකටත් වඩා රටක් දනගස්සන්න පුළුවන් භයානකම අවියක් තමයි සයිබර් ඇටැක් එකක් කියන්නේ. රටක විදුලිය ජලය sannivedanaye එක තප්පරයකින් නතර කළා මුළු රටම අකර්මණ්‍ය කරන්න ඇමරිකාවට හැකියාව තියෙනවා. අංක 3 රුසියාවේ S-400. ඉරානයට රුසියාවේ ලැබෙන මේ ආරක්ෂක පද්ධතිය ලෝකයේ තියෙන හොඳම ආරක්ෂක පද්ධතිය. ඇමරිකාවේ ප්‍රහාරක යානා පවා අහසදිම අඳුරගෙන විනාශ කරන්න මෙයාට ඕන වෙන්නේ තප්පර කීපයක් විතරයි. අංක 2 රුසියාවේ පොසිඩෝන්. මුහුද යටින් රහසින් යන මේ ඩ්‍රෝන් එක වෙරළක් ළඟදී පුපුරවලා දැම්මොත් අඩි 300ක් උස විකිරණශීලී සුනාමි රැලක් ඇති කරලා මුළු රටක්ම මුහුදට බිලි කරන්න හැකියාවක් මෙයාට තියෙනවා. අංක 1 රුසියාවේ සාතන් 2. මේක තමයි වර්ල්ඩ් එන්ඩ්. ලෝකේ තියෙන භයානකම අවිය. ප්‍රංශයේ ටෙක්සාස් වගේ විශාල ප්‍රාන්ත උනත් එක ප්‍රහාරයකින් සම්පූර්ණයෙන්ම අලු කරලා දාන්න මේ මිසයිලයට පුළුවන්. වැරදිලා හරි මේ මිසයිලයට අයිති රතු බොත්තම එබුවොත් මේක ක්‍රියාත්මක වුණොත් ඒක ලෝකයේ අවසානය. මේ රටවල් 4 විතරක් නෙමෙයි. චීනය, උතුරු කොරියාව පවා මේ සෙල්ලම අස්සට රිංග ගන්න කොයි වෙලාවෙද කියලා බලාගෙන ඉන්නේ. බලගතු රටවල් වල බලගතු පාලකයෝ එයාලගේ සෙල්ලම් බඩුවල පවර් එක පෙන්වන්න පටන් අරන්. ස්ක්විඩ් ගේම් බලලා තිනවා නම් ඒ කතාව අද ඇත්ත වෙලා නේද? මිනිස්සුන්ගේ ජීවිත, ළමයිගේ ජීවිත පවා සෙල්ලමක් වෙලා ඉවරයි. එයාලා hina වෙනවා. අපි අඬනවා. යුද්ධයකින් දිනන කෙනෙක් නැහැ. ඉතිරි වෙන්නේ අලු ටික විතරයි. මේ 3 වෙනි ලෝක යුද්ධයේ ආරම්භයේද? ඔබේ අදහස කමෙන්ට් එකක් දෙන්න. හැබැයි අමතක කරන්න එපා. දන්නවද channel එක subscribe කරලා තියාගන්න. මොකද මේ වගේ රස කතා තව ඕනි තරම් ඔයාලට බලා ගන්න පුළුවන්.